මතක තියාගන්න සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ඔයා හැම වෙලේම මෙන්න මේ කියන කාරණාවලට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඔයාට පැය 3ක් විභාගෙට තියෙනවා. හැබැයි පැය 3යි විනාඩි 10ක් තියෙනවනේ. ඔය පැය 3යි විනාඩි 10ක් දීලා තියෙන්නේ මොකක් සඳහාද? ඔයාට ප්‍රශ්න ටික කළමනාකරණය කරගන්න විනාඩි 10ක කාලයක් තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔයා මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට අදාළ ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ අංක 1 කියන ප්‍රශ්නෙට අදාළ කොටස් තියෙනවනේ අයන්න ආයන්න ඊට පස්සේ ඉයන්න ඊයන්න සහ උයන්න මෙන්න මේ කියන කොටස් අපිට පහක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටස් පහ ළමයි හැදෙන්නේ ඔයා දන්නවා මෙන්න මේ හතර හැදෙන්නේ පුරාතන ගද්දී. මේ හතර හැදෙන්නේ මොකෙන්ද? පුරාතන ගද්දී. පළවෙනි එක ඒ කියන්නේ අයන්න මොකෙන්ද හැදෙන්නේ? අයන්න සද්ධර්ම රත්නාවලිය. ආයන්න ආයන්න මොකද්ද හැදෙන්නේ? පූජාවලිය. ඉයන්න මොකෙන්ද හැදෙන්නේ? ජාතක පොත. ඊයන්න මොකෙන්ද? සද්ධර්මා ලංකාරය. ඔන්න ඔය කියන පොත් හතරෙන් තමයි ඔයාට අයන්න ආයන්න ඉයන්න ඊයන්න කියන ප්‍රශ්න හතර හැදෙන්නේ. එතකොට උයන්න හැදෙන්නේ මොකෙන්ද? උයන්න කියලා කියන්නේ පුරාතන පද්‍ය. උයන්න කියන්නේ මොකද්ද? පුරාතන පද්‍ය. ඒ කියන්නේ ගුත්තිලය. දැන් මෙතන තියෙනවනේ ඔක්කොම පහක්. පහෙන් ඔයා ලියන්න ඕනි. මෙතන ඔක්කොම පහක් තියෙනවා. මෙතන ප්‍රශ්න පහක් තියෙනවා ඔක්කොම. මේ ප්‍රශ්න පහෙන් ඔයා ලියන්න ඕනි 4යි. එකකට ලකුණු 4 ගානේ 4 වරක් 4 ලකුණු 16. හරිද? එකකට ලකුණු 4 ගානේ 4 වරක් 4 16. දැන් එතකොට ළමයි හොඳට මතක තියාගන්න මේ 4 පහක් තියෙනවා. ඒ පහෙන් ඔයාට කැමති 4කට ලියන්න පුළුවන්. ඒ පිළිතුර ලියද්දි ඔයා අනිවාර්යයෙන්ම වර්තමාන ලේඛන ව්‍යවහාරය භාවිත කළ යුතුයි. පිළිතුර ලියද්දි ඔයා අනිවාර්යයෙන්ම වර්තමාන ලේඛන ව්‍යවහාරය භාවිත කළ යුතුයි. ඒකෙදි අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන කාරණා මතක තියාගන්න. ඔයා අදාළ පිළිතුර විතරක් ඡේදයෙන් තෝරලා ලියන්න. හරිද? අදාළ පිළිතුර විතරක් ඡේදයෙන් තෝරලා ලියනවා. දැන් අපි ඔයත් එක්ක කතා කරපු 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ අවසානට මම දුන්න ප්‍රශ්න පත්‍රයක් තියෙනවානේ. 6 වෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි කතා කළා 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ නිකන් උදාහරණයක් ගන්නකො පළවෙනි ප්‍රශ්නය සද්ධර්ම රත්නාවලින් දීලා තියෙන එක. මෙහි බියටපත් වන්නෝ කවරහුද? ඔවුන්ගේ ස්වභාවය කෙසේද? අහනවා එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙන විභාගෙට මෙහෙම අහන්නත් පුළුවන්. එහෙම නොහෙන් ප්‍රශ්න දෙකක් අහන්න නැති වෙන්නත් පුළුවන්. එකම ප්‍රශ්නේ කොටස් දෙකක් නොතියෙන්නත් පුළුවන්. දැන් එතකොට මේකට අදාළව බියටපත් වෙන්නේ කවුද? මෙහි බියටපත් වන්නේ මේ බලන්නකෝ. උන්හා වාද කටහෙන කෙනෙක් නූහ ඒ තැන මිනිස්සු පරිබ්‍රාජිකාවෝ එතී බසක් ඇසූ කලම උන්ගේ නමට දුරබා පලා යති. එහෙනම් මේ කතාවේ හැටියට නැත්තම් දීලා තියෙන ඡේදේ හැටියට බියටපත් වන්නේ කවුද? මිනිස්සු. ඒ තැන්වල වාසය කරන මිනිස්සු. ඔයා එතකොට ඡේදෙන් අර තියෙන කොටස ඒ විදිහටම උපුටලා ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ.
ඒක වර්තමාන ව්‍යවහාරයෙන් වර්තමාන භාෂාවෙන් ලියන්න ඕනි. ඒ තැන්වල මිනිස්සු තමයි බියටපත් වෙන්නේ. ඊළඟට ඒකෙම දෙවෙනි කෑල්ල මොකද්ද? ඔවුන්ගේ ස්වභාවය කෙසේද? එයාගේ ස්වභාවය තමයි එයාලගේ ස්වභාවය තමයි මේ බලන්නකො මොකද්ද ස්වභාවය? එති බසක් ඇසූ කල උන්ගේ නමට දුරබා පලායති. එහෙනම් දුර සිට පලා යනවා. අර ජම්බු පරිබ්‍රාජිකාව එනවා කියලා ඇසූ කල්හි නම ඇසූ කල්හි පවා දුර තබා පලා යනවා. ඇගේ නම ඇසුණත් පලා යෑම තමයි එහෙනම් එයාලගේ ස්වභාවය. ඊට පස්සේ බලන්නකො පරිබ්‍රාජිකාව නැවත නැවත අරගන්නේ මොනවද? දැන් මේකේ නැවත නැවත අරගන්නේ මොනවද කියන එක හොයාගද්දි බලන්න මෙන්න ඡේදය තියෙනවා මෙන්න මෙහෙම. හරි. ඌතුමු ගමකට හෝ නියම් ගමකට හෝ සිඟා වදනා කල ගම්දොර එක් තැනක වැලි රැසක් කොටලා අත්ත ඊ හිඳුවාලා මහා වාද කටහෙන කෙනෙකුන් දඹ අත්ත මිරිකන බවයයි කියාලා ගමට සිඟා වදිති. තාම අපිට උත්තරේ හම්බුන්නේ නැහැ. වාද තබා දඹ අත්ත ළඟට යන්නෝත් නැත, යාහෙන්නෝත් නැත. පරිබ්‍රාජිකාවෝද ඒ අත්ත මලානික වූ කල අනික් දඹ අත්තක් හැර ගනිති. එහෙනම් නැවත නැවත ගන්නෙ මොනවද? දඹ අත්තක්. ඔයාගේ උත්තරේ එච්චරයි. නැවත නැවත ලබා ගන්නෙ මොනවද? දඹ අත්තක්. දැන් එහෙනම් අන්න ඒ විදිහට 1 සහ 2 කියන ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනි ඡේදය අනුසාරයෙන්. හොඳට මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඡේදේ තියෙන උද්දෘත වාට ඡේදයක් දීලා තියෙනවානේ. ඒ ඡේදේ තියෙන අර අදාළ පිළිතුරට මේ කියන්නේ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ පිළිතුර ඔයා ඡේදෙන් උපුටලා ඒ විදිහටම ලියන්නේ නැහැ. ඒකේ තියෙන සමහර වචන වලට වර්තමාන ව්‍යවහාරය වාට දාන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයකට මේකෙදි හිතන්නකෝ දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට ගමුකෝ. දුරබා මෙහි බියටපත් වන්නෝ කවරහුද? ඔවුන්ගේ ස්වභාවය මොකක්ද? ස්වභාවය තමයි පුතා මේකේ තියෙන විදිහට නම් නමටම දුරබා පලායති. ඕක ලියලා හරියන්නේ නැහැ. නමටම දුරබා පලායති කියලා ලිව්වට හරියන්නේ නැහැ. ඔයා ලියන්න ඕනි නම ඇසූ කල්හි දුර සිටම බයටපත් වෙති. නැත්තම් ජම්බු පරිබ්‍රාජිකාවගේ නම ඇසූ කල්හි පවා දුර නැත්තම් ජම්බු පරිබ්‍රාජිකාවගේ නම ඇසූ කල්හි පවා බයටපත් වෙති. එහෙම වර්තමාන ව්‍යවහාරයෙන් ඔයා එක ලියන්න ඕන. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ හැම වෙලේම අහන්නේ පුතා මොකක් ගැනද? පරිබ්‍රාජිකාවෙනි යවයි අවසර දී කියන්නෝ ඉඳින් ගිහි කෙනෙකින් තොපහා වාද කටහුණු නම් උන්ට පාද පරිචාරිකාවව. අර දීලා තියෙන උද්ෘතයෙන් වාක්‍යයක් හෝ වාක්‍ය කිහිපයක් නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් දෙනවා දීලා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මොකක්ද? ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ඒක වර්තමාන ලිහිල් බසින් ලියන්න. ඒක වර්තමාන ලිහිල් බසින් ලිවීමක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට වර්තමාන ලිහිල් බසින් ලියනවා කියලා කියන්නේ මොකක්ද? මේ දීලා තියෙන ඡේදයේ තියෙන උක්තාක්‍යාත ආදිය ගැළපෙන විදිහට වර්තමාන ලේඛන ව්‍යවහාරයෙන් ලියන්න ඕන. උක්තාක්‍යාත වලට ගැළපෙන විදිහට වර්තමාන ලේඛන ව්‍යවහාරයෙන්ුයි ඔයා මේක ලියන්න ඕන, ලිවිය යුතු වන්නේ. දැන් බලන්නකෝ ඔන්න පරිබ්‍රාජිකාවෙනි ඔයා ලියනවා. පරිබ්‍රාජිකාවෙනි නැත්තම් පිරිවැජි තුමියනි. පරිබ්‍රාජිකාවෙනි කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක දැනුත් පාවිච්චි කරනවානේ. හරි. පරිබ්‍රාජිකාවෙනි කමාවක් දැම්මා. යවයි අවසර දී කියන්නෝ. යන්න යැයි අවසර දී කියන්නෝ. නැත්තම් කියන්නාහු කමාවක් ඉඳින් ඉතින් නැත්තම් එසේනම් කැමති එකක් ඉඳින් ගිහි කෙනෙක් තොපහා වාද කටහුණු නම් ගිහි පුද්ගලයෙක් නැත්තම් ගිහියෙක් කැමති එකක ගිහි පුද්ගලයෙක් ගිහියෙක් තොපහා නුඹ සමග වාද කටහුණ නම්
වාද කිරීමට සමත් වන්නේ නම් වාද කිරීමට සමත් වන්නේ නම් උන්ට ඔහුට පාද පරිචාරිකා වව බිරිඳ නැත්නම් භාර්යාව වන්න පාද පරිචාරිකා වව බිරිඳ භාර්යාව වන්න බිරිඳ නැත්නම් භාර්යාව වන්න ඒ විදිහට මේකේ තියෙන අදහස හරියටම එන්න පුතා ඔයා ඕක ලියන්න ඕන ඊළඟට නියංගමකට දැන් එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ ලිහිල් බසින් ලියන්න හතරවෙනි එක අහන්නේ විවරණ සපයන්න දැන් මෙතන නියංගමකට කියලා කියන්නේ වෙළඳ පොළවල් ඇති මහා ගමකට වෙළඳ පොළවල් ඇති මහා ගමකට ඔතනදී හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි විවරණ සපයන්න කියලා කියන්නේ තේරුම ලියනවාම නෙවෙයි. දැන් මෙතන නම් අපිට ලියන්න තියෙන්නේ වෙළඳ පොළවල් ඇති මහා ගම. උත්තරේ හරි. නිකන් හිතන්නකෝ. ඔයාගෙන් ඔතන අහලා තිබ්බා මේකට අදාළ නැහැ. නමුත් හිතන්න ඔතන මේ හතරවෙනි ප්‍රශ්නේ විවරණ සපයන්න ඔයාගෙන් අහලා තියෙන්නේ පස් මහ බැලුම්. පස් මහ බැලුම් කියලා වචනයක් අහලා තිබ්බා කියන්නකො නෑ. අපි හිතමු අපිට තියෙන කම්ම ගමුකෝ අපි හිතමු අපෙන් අහලා තියෙන්නේ සත්රුවන්. උත්තරා ලියනවා. සත්රුවන් යනු රත්න හත යන්නයි. නැත්නම් සත්රුවන් යනු මැණික් වර්ග හත යන්නයි. ඒවා නම් කියලා අර මැණික් වර්ග 7 ලියන්න ඕන. 7ම බැරි වුණත් අඩුම 2 3ක්වත් ලියන්න ඕන. ඒවා නම් රන් රිදී මුතු මැණික් ශංඛ ශිලා ප්‍රවාල යනාදියයි. දැන් පැහැදිලිද? තේරුණා නේද? හරි. එහෙනම් ඊළඟට එතකොට ඔය විදිහට තමයි ඔය ප්‍රශ්නවලට උත්තර ලියන්න. මතක තියාගන්න. හැබැයි ඔයා මේ ටිකට උත්තර ලියන්න ළමයි විනාඩි 15කට වඩා ගන්න එපා. මේ ටිකට උත්තර ලියන්න ඔයා විනාඩි 15කට වඩා ගන්න එපා. උපරිම වුණොත් විනාඩි 10ක් 15ක් අතර ඔයා මේකට උත්තර ලියලා ඉවර කරන්න. උත්තර ලියලා ඉවර කරන්න. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ඒ කෑල්ල හරි. එතකොට මෙතන පහක් තියෙනවා පහෙන් හතරක් අනිවාර්යෙන් ලියන්න ඕන. ගුත්තිලෙන් කවි දෙකක් අහනවා ඒකෙනුත් ඔයාට ඕන නම් ඒක ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. හරි. ඊළඟට දැන් මම මේ හොඳට කියන එක මතක තියාගන්න නැත්නම් පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා. අතාරින්න එපා. හරි කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. ලකුණු 16ක් දැන් ඔයාට හම්බෙලා තියෙනවා. ඊළඟට සුදු පුතේ ඔයා මොකද්ද කරන්න ඕනි? ඒකෙම ඌ කියන කොටස අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒකෙම ඌ කොටස. ඒ කියන්නේ මොකද්ද? අවස්ථා සම්බන්ධය. ඒ කියන්නේ මොකක්ද? අවස්ථා සම්බන්ධය. මතක තියාගන්න. අවස්ථා සම්බන්ධයේ ලියද්දි මම මේ කියන රීතිය නැත්නම් මම මේ කියන ක්‍රමවේදය අනුගමනය කරන්න. අවස්ථා සම්බන්ධයේ ලියද්දි මම මේ කියන ක්‍රමයම අනුගමනය කරන්න. හරි. අවස්ථා සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා පුතේ ඉස්සල්ලාම දීලා තියෙන උද්ෘතය උද්ෘතයට අදාළ මූලාශ්‍රය. ඔයාට දැන් උද්ෘතයක් දෙනවනේ උද්ෘත 7ක් දෙනවනේ. ඒකට අදාළ අපි හිතමු ඔයා පළවෙනි උද්ෘතය තෝරගත්තා කියලා. ඒ පළවෙනි උද්ෘතය අදාළ මූලාශ්‍රය. එතකොට පුතා ඒකෙදි කතුවරය අනිවාර්යෙන් ලියන්න ඕනේ. පන්තිවල සමහර කට්ටිය මේක වැරද්දුවා. කැමැති ලිව්වා. ඒක කරන්න එපා. කතුවරය. ඊළඟට කාලය. මේකම ඕනනම් යුගය. කාලය කියලා කියන්නේ යුගය. හරිද? කතුවරය, කාලය, යුගය. ඊළඟට පුතේ පොත. ප්‍රධාන පොත තියෙනවනේ. ඊළඟට කතාව. කතුවරය කවුද? කාලය මොකක්ද? ඒ කියන්නේ යුගය මොකක්ද? පොත මොකක්ද? කතාව මොකක්ද?
ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මතක තියාගන්න. ඒක අනිවාර්යයි. හරිද? ඒ කොටස අනිවාර්යයි. ඊළඟට සුදු පුතේ දෙක කවුද කිව්වේ කාටද කිව්වේ? කවුද කිව්වේ කාටද කිව්වේ? අර අදාළ තෝරගත්ත උද්ෘතය කවුද කිව්වේ කාටද කිව්වේ කියන එක ඔයා ලියන්න ඕන. 3 මොන අවස්ථාවේද? මොන අවස්ථාවේද? අන්න ඔය කියන කාරණා තුනට ඔයාට උත්තර ලියන්න පුළුවන් වුණොත් පුතේ මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි සියලුම කොටස් වලට එහෙනම් ලකුණු කීයක් හම්බ වෙනවද? 3ක් හම්බ වෙනවා. හැම කොටසකටම ලකුණු 3ක් හම්බ වෙනවා. හරි නේද? ඔයාලා දැන් මේක පැහැදිලිද? කතුවරයා කවුද, කාලය මොකක්ද, පොත මොකක්ද, කතාව මොකක්ද කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මතක තියාගන්න. ඒක අනිවාර්යයි. ඊළඟට පැංචෝ කවුද කිව්වේ කාටද කිව්වේ? ඒක අනිවාර්යයි. මොන අවස්ථාවේද කිව්වේ? ඒක අනිවාර්යයි. එහෙනම් ඔන්න ඔය කියන කෑලි තුන අනිවාර්යෙන් ඔයාගේ අවස්ථා සම්බන්ධේ තියෙන්න ඕන. අනිවාර්යෙන් ඔයාගේ අවස්ථා සම්බන්ධේ තියෙන්න ඕන. දැන් මම මේක ලියන්නේ කොහොමද කියන එක පොඩි උදාහරණයක් ලියලා පෙන්නන්නම්. මේක ලියන්නේ කොහොමද කියන එක චූටි උදාහරණයක් පෙන්නන්නම් ඔයාට. නිකන් අපි හිතමු මෙන්න මෙහෙම උද්ෘතයක් තිබ්බා කියලා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. සොඳුර කඩුව දී ලව. සොඳුර කඩුව දී ලව. දැන් ඔයා මේක ලියනවා. කොහොමද ලියන්නේ පුතේ? කොහොමද ලියන්නේ? හරි. දැන් මේක ඉස්සලාම තියෙන්නේ මොකේද? 550 ජාතක පොතේ යුගය මොකද්ද? කුරුණෑගල යුගය. කවුද ලිව්වේ? බහුකතෘ මණ්ඩලයක්. හරි. ඔයා ලියනවා. කුරුණෑගල යුගයේදී කුරුණෑගල යුගයේදී කර්තෘ මණ්ඩලයක් විසින් කතෘ මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක පොතෙහි 550 ජාතක පොතෙහි චුල්ල දනුද්දර ජාතකයෙහි චුල්ල දනුද්දර ජාතකයෙහි අන්තර්ගත ප්‍රකාශයකි. ඔන්න පුතා අර අපි කිව්ව පළවෙනි හැඳින්වීම ඉවරයි. මොකේද කවුද කිව්වේ කාටද කිව්වේ මොන අවස්ථාවේද කිව්වේ? සෝරි. මේ මොකේද කියන කාරණාව ඉවරයි. නේ? මොකේද කියන කාරණාව ඉවරයි. ඒ කියන්නේ අර මූලාශ්‍රය මේ උද්ෘතේ තියෙන්නේ කොහෙද? කුරුණෑගල යුගය කියලා කිව්වා. එක කතෘ කෙනෙක් නෑ කතෘ මණ්ඩලයක් කියලා කිව්වා. පොත මොකද්ද 550 ජාතක පොත කියලා කිව්වා. ඒකේ මොකද්ද චුල්ලතනුදු ජාතකය කියලා කිව්වා. එහෙනම් පුතේ මේ ටික ලිව්වන් පස්සේ ඔයාට හම්බ වෙන්නේ එක ලකුණයි. මතක තියාගන්න. මේ ටික ලිව්වන් පස්සේ ඔයාට හම්බ වෙන්නේ එක ලකුණයි. හරිද? ඊළඟට ඔයා ලියනවා ප්‍රකාශයකි. ඊට පස්සේ ඔයා ලියනවා පුතේ. ඔයා ලියනවා මේකේ ඊට පස්සේ මේකේ මේ එකම ඡේදය එකම ඡේදය. ඒකෙම ලියනවා. මෙය දනුද්දර කුමාරයා විසින් මෙය දනුද්දර කුමාරයා විසින්
මේ දනුද්දර කුමාරයා විසින් කුමරියට කළ ප්‍රකාශයකි. දනුද්දර කුමාරයා විසින් කුමරියට කළ ප්‍රකාශයකි. කවුද කිව්වේ කාටද කිව්වේ කියන කාරණාවක් දැන් ඔන්න අපි ලිව්වා. ඊළඟට අවස්ථාව ලියන්න ඕනි. සොර නායකයානේ සොර නායකයා හා සටන් කොට ඔහු යටකොට ඔබා සිටි අවස්ථාව හා බැඳේ. ඕන් ඔය කියන කෑල්ල ලිව්වොත් තමයි පුතේ ඔයාට ලකුණු 3ක් හම්බ වෙන්නේ. දැන් බලන්නකෝ. මෙතෙන්ට 1යි මෙන්න මෙතෙන්ට මේ කියන මේ දනුද්දර කුමාරයා විසින් කුමරියට කළ ප්‍රකාශය කියන තැනට තව 1 ලකුණයි මොන අවස්ථාවේද කියන තව 1 ලකුණයි. ලකුණු 3 හම්බ වෙන්නේ ආන් ඔය විදිහට. මතක තියාගන්න. ලකුණු 3 හම්බෙන්නේ පුතේ ඔය විදිහට. මම දැන් මේක ආය කියන්නම් කොහොමද ලියන්නේ? කුරුණෑගල යුගයේදී කතෘ මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක පොතේ චුල්ල දනුද්දර ජාතකයෙහි අන්තර්ගත ප්‍රකාශයකි. 1 ලකුණයි. මෙය දනුද්දර කුමාරයා විසින් කුමරියට කළ ප්‍රකාශයකි. 1 ලකුණයි. දැන් ලකුණු 2යි. සොර නායකයා හා සටන් කොට ඔහු යටකොට ඔබා සිටි අවස්ථාව හා බැඳේ. 1 ලකුණයි ලකුණු 3යි. එහෙනම් පැංචෝ මතක තියාගන්න මේක ලියද්දී ගලාගෙන යෑමක් තියෙන්න ඕනි, රිද්මයක් තියෙන්න ඕනි, පැහැදිලි බවක් තියෙන්න ඕනි. අර මං කිව්ව හැම කාරණාවක්ම අන්තර්ගත වෙන්නත් ඕනි. දැන් හිතන්නකො බැරි වෙලාවත් ඔයා තියෙන එකක දන්නේ නැහැ කියලා මොකක් හරි එකක් ඔයා ලියන්නේ මෙච්චරයි මුල් කෑල්ල විතරයි. ඒත් 1 ලකුණක් හම්බ වෙනවා. ඔයා ලියන්නේ කවුද කිව්වේ කාටද කිව්වේ විතරයි. ඒත් 1 ලකුණක් හම්බ වෙනවා. මොන අවස්ථාවක විතර ඔයා ලියන්නේ ඒත් 1 ලකුණක් හම්බ වෙනවා. හැබැයි ඔයාට මේක පුරාතන ගද්දිය අර්ථාවබෝධ කොටසෙන් පුරාතන ගද්දි කතා 8න් විතරක් වුණත් මේ අවස්ථා සම්බන්ධ 4 ලියන්න පුළුවන් පුතේ. 7ක් තියෙනවා. අවස්ථා සම්බන්ධ කීයක් තියෙනවද? 7ක් තියෙනවා. විභාගෙට ඔයා ලියන්න ඕනි කීයද? 4යි. 3 වරක් 4 ලකුණු 12යි. අපේ අර පුරාතන ගද්‍ය අර්ථාවබෝධ ප්‍රශ්නාවලී කරපු කට්ටියට මේක ටිකක් ලේසි. මොකද නැවත නැවත යාලට මේ කතා ටික කියව ගන්න හම්බ වුණා. එහෙනම් ඔන්න දැන් එතකොට ඔතෙන්ට ලකුණු 12ක් හම්බ වෙනවා. එහෙනම් ඒකෙනුත් පුතේ ඔයා ඒකත් අනිවාර්යෙන් කියන්නේ ඌ කියන කොටස ඔයා අනිවාර්යෙන් කළ යුතුයි. සහ ඒකේ ඔයා තෝරගන්න ඕනි ප්‍රශ්න 4යි. ඒ කියන්නේ උද්දෘත 4යි. තව 3ක් ඔයාට අතාරින්න පුළුවන්. ඒ තුනෙන් ඔයා ඕනනම් 5ක් ලිව්වත් කමක් නැහැ. ඔයාට එකක් සැකයි වගේ නම් 5ක් ලිව්වත් කමක් නැහැ. දැන් පුතේ කලින් අපි ගත්තේ විනාඩි 15යි. කලින් අපි ගත්තේ විනාඩි 10ක් හෝ 15ක්. හරිද? විනාඩි 10ක් හෝ 15ක්. හරි. අපි 15ක්ම දාමුකෝ. දැන් ඔන්න විනාඩි 15ක් ඉවරයි ඔයාගේ. අවස්ථා සම්බන්ධ ලියන්න පුතා තව එකතු කරනවා ඔයා විනාඩි 15ක් නැත්නම් 10ක්. එතකොට මේ මං කියන්නේ අවස්ථා අර්ථාබෝධයයි ඔයාලට පේන්නේ නැහැ නේ. මතක තියාගන්න කාලය කළමනාකරන ඉතා වැදගත්. අර්ථාවබෝධ ඒ කෑල්ලට විනාඩි 15ක් 10ත් 15ත් අතර 10ත් 15ත්. ඊට පස්සේ අවස්ථා සම්බන්ධය කීයද පුතේ? විනාඩි 15යි. දැන් හිතන්නකෝ මේ දෙකටම තියෙන්නේ විනාඩි 30යි. ඒ කියන්නේ පැය භාගයයි. ඔය කියන කෑලි දෙකටම තියෙන්නේ සුදු පුතේ පැය භාගයයි. හොඳට මතක තියාගන්න. පැහැදිලිනේ? හොඳට මතක තියාගන්න. හරිද? හරි. එහෙනම් දැන් හිතන්නකෝ මෙයාට විනාඩි 20ක් ගත්තා නම් සුදු පුතා මේකට විනාඩි 10යි ගන්න වෙන්නේ. පැහැදිලිනේ?
මේකට විනාඩි 20ක් ගත්තොත් මේ විනාඩි 10යි. මේ කෑල්ල ලියන්න තියෙන්නේ විනාඩි 30යි. පැය භාගයයි. විනාඩි 30යි පැය භාගයයි. හරිද? හොඳට මතක තියාගන්න. පටලව ගන්න එපා. කාලය කල්පනාකරණය කරගන්න. හරි. ඊළඟට දැන් අපිට පැය 3න් පැය භාගයක් ඉවරයි. ඊළඟට අනිවාර්යයි පුතේ ඒ ප්‍රශ්නය. ඒ කියන එක මොකද්ද ඒ? රසාස්වාදය. රසාස්වාදය. ඒ කියන එක රසාස්වාදය. එතකොට රසාස්වාදයට ලකුණු 12ක් හම්බ වෙනවා. මේකත් අනිවාර්යයි. රසාස්වාදයට ගන්න පුතේ පැය භාගයයි විනාඩි 30යි. දැන් එතකොට කලින් 30යි දැන් 30යි ඔන්න පැයක් ඉවරයි. තව පැය දෙකක් තියෙනවා යාට. පැය දෙකක් තව තියෙනවා. එක පැයක් ඉවරයි පැය දෙකක් තියෙනවා. ඔය පැය දෙක පුතේ ලස්සනට ඔය පැය දෙක ලස්සනට ඉතුරු විචාර ප්‍රශ්න 4 ලියන්න පාවිච්චි කරන්න පුළුවන් පැය භාගේ ගානේ. ඉතුරු විචාර ප්‍රශ්න ලියන්න ඔය පැය දෙක පැය භාගේ ගානේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාගේ කාලය ලස්සනට කළමනාකරණය වෙලා තියෙන්නේ. ඔයාට ගැටලුවක් නැහැ. ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ උත්තරය සහ ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලට ලස්සනට කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් පුතේ ඔයාට කාලය මදි වෙනවා. එහෙම නැති වුණොත් ඔයාට කාලය මදි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මම මේ කියන ක්‍රමයට මේක කරා. අසස්වාදයට පැය භාගයයි. හරිද පුතේ? දැන් ඊළඟට මතක තියාගන්න මෙතන ඔයා රසාස්වාදය කියලා කියන්නේ කවිය ලියනවා, තේරුම ලියනවා, කවිය ලියනවා, තේරුම ලියනවා, කවිය ලියනවා, තේරුම ලියනවා නෙවෙයි අපි පන්තියේ රසාස්වාද හැම එකක්ම කරලා තියෙන්නේ, හැම රසාස්වාදයක්ම පන්තියේ කරලා තියෙන්නේ. මෙන්න මේක එනවා කියලා එහෙම මම කිව්වේ නෑ. මං එහෙම කිව්වේ නැත්තේ කියලා දන්නවා. රසාස්වාද හැම එකක්ම කරලා තියෙන්නේ. හරි. දැන් බලන්නකො සුදු පුතේ. දැන් බලන්න මෙහෙමයි. රසාස්වාදයේදී අනිවාර්යයෙන්ම පුතා කවිය කවුද කියලා ඔයා ලියන්න ඕනේ. පද්‍ය පන්තියේ නම ඔයා ලියන්න ඕනේ. කවිය කවුද? පද්‍ය පන්තියේ නම මොකක්ද කියන එක ඔයා අනිවාර්යෙන් ලියන්න ඕනේ. පැහැදිලිනේ? කවිය කවුද? පද්‍ය පන්තියේ නම මොකක්ද? ඔයා ලියනවා අනිවාර්යෙන්ම. ඊළඟට පුතේ යුගය. අපිට යුග 4ක් තියෙනවානේ. හෙළවුලත් එක්ක ගත්තොත් 5යි. හරිද? ඒ කවර යුගයකටද මේක අයිති කියන එක ඔයා හඳුනා ගන්න ඕනි. ඒ කියන්නේ ඉස්සල්ලාම මේක හඳුනා ගැනීම ඔයා කළ යුතුයි. හරිද? ඒ කියන්නේ පටන් ගනි මෙහෙම පටන් ගන්න එපා. මෙම් පද්‍ය පන්තිය, සමනලයා පද්‍ය පන්තියයි ඒ රචනා කොට ඇත්තේ ආනන්ද රාජ කරුණා විසින්නේ. එහෙම ලියන්න එපා පුංචි ළමෙක් වගේ ලස්සනට මේක පිළිවෙලට ලියන්න මම ඔයාලට කියලා දීලා තියෙනවා. අර අපි ඉගෙන ගත්ත කවිය සම්බන්ධ නිර්වචනයක් එහෙම ඕනනම් අවශ්‍ය නම් දාලා හරි ලස්සන මේක පටන් ගන්න. හරිද? ඊළඟට පුතේ ඔයා මේකෙදි හඳුනා ගන්න ඕනි කතකයා සහ ඉලක්ක පාඨකයා. දැන් සමනලයා පද්‍ය පන්ති නම් පුතේ කියන්නේ කතකයේ පුංචි ළමයෙක් කියන්නේ අරමුණු කරන්නේ ඉලක්ක පාඨකයා කියලා කියන පුතේ අරමුණු කරන කෙනා. කවුද? පුංචි ළමයි. එහෙනම් මෙන්න මේ දෙක ඇතුලේ ඉඳලා සුදු පුතේ ඔයා මොකද්ද කරන්න ඕනි? කතකයා ළමයා නම් ඉලක්ක පාඨකයාත් ළමයා නම් සුදු පුතේ මේක ගැලපෙන්න ඕනි ළමයට. අන්න ඔය ගැලපීම තමයි පුතා අපි රසාස්වාදයේ වශයෙන් කරන්න ඕන. එයා පාවිච්චි කරලා තියෙන භාෂාව, එයා පාවිච්චි කරලා තියෙන ආකෘතිය, එයා පාවිච්චි කරලා තියෙන උපමා, රූපක නේ ඒවා සම්බන්ධ ව්‍යංග්‍යාර්ථ මම මේ සරලව කෙටියෙන් කියන්නේ ව්‍යංග්‍යාර්ථ වගේ දේවල් මොනවද කියන එක ඔයා අර කතකයා සහ පාඨකයා කියන දෙන්නගේ මැද්දේ ඉඳලා විස්තර කිරීමක් කළ යුතුයි. දෙන්නගේ මැද්දේ ඉඳලා විස්තර කිරීමක් කළ යුතුයි. එතකොට පුතේ ඔයා ඕක කරද්දී හොඳ විතරක් ලියන්නේ නෑ. රසාස්වාදයක් කියලා කියන්නේ හොඳ විතරක් ලියන එක නෙවෙයි.
සමනලයා පද්‍ය පන්තියේ නම් අර මොකද්ද මේ දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක සුබසිරි හඳුන්වා සුපුරුදු වේලාවක දඹරන් සුනෙන් හෙබි සිරියල් තලාවක යකෝ පුංචි ළමයා බලලා මොනවද මේ එතකොට ඒ වගේ ඒවා නුසුදුසු නම් ඒ නුසුදුසු බව ඔයා ලිවීම කළ යුතුයි නුසුදුසු බව ඔයා ලියන්න ඕනි හොඳට මතක තියාගන්න ඊළඟටමයි පුතේ ඔයා මේ කාරණා ටික ලිව්වා පද්‍ය පන්තිය ඇතුලේ පද්‍ය 3ක් 4ක් ගත්තා නම් ඇති පුතේ කවි 3ක් 4ක් ගත්තා නම් ඇති දැන් හිතන්නකෝ අබිනික්මන වගේ පද්‍ය පන්තියක් ගොඩාක් ලොකුයිනේ එකක් ආවොත් හිතන්නකෝ ඒතකොට ඒකෙන් ඔයා 3ක් උපරිම 4ක් ගත්තා නම් ඇති පද්‍ය පන්තිය වර්ධිනවනේ ප්‍රශ්නයක් නැහැනේ හැබැයි ඒ අතරතුර පද්‍ය පන්තියේ හැම තැනක්ම ආවරණය කරන්න පුළුවන් විදිහට විචාර රසස්වාදේ කරන්න සහ පද්‍ය පන්තියේ සම්පූර්ණ පද්‍ය කොටස් නොගෙන චූටි කෑලි අරගෙන ඔයාට පුළුවන් මේක රසස්වාදේ කරන්න. ඊළඟට දැන් අපි කාරණා කිහිපයක් කිව්වා. ඔයා ඊට පස්සේ මේකෙදි කරන්න ඕන පුතේ උපයෝගිතාව. ඒ කියන්නේ මේ පද්‍ය පන්තිය රචනා කිරීම හොඳයිද නරකයිද මේකෙන් සිද්ධ වෙන සමාජ බලපෑම මොකද්ද? මේක මිනිස්යාට වටිනවද? මනුස්ස සමාජයට ගැළපෙනවද? මනුස්ස සමාජයේ මේ වගේ නිර්මාණයක් තිබීම කොච්චර දුරට හොඳද? කවි අයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සම්ප්‍රදාය විවේචනය කිරීමද? ඒ සම්ප්‍රදාය විවේචනය කිරීම හොඳද නරකද? කාලීනද? නැත්නම් සර්වකාලීනගෙන් යුක්තද? වගේ කාරණා ටිකක් කියලා රසස්වාද ඉවර කරන්න පුළුවන් පුතේ. මතක තියාගන්න ඒකටත් පැය භාගයට එහා නම් ගන්න එපා. මගේ පන්ති සමහර ළමයි රසස්වාදයේ ගොඩාක් දුරට ලියනවා. එහෙම ලියන්න එපා පුතේ. පැය භාගයක් හොඳටම ඇති. කාලය කළමනාකරන ඉතා වැදගත්. ඔයා මුළු පැය 3ේම රසාස්වාද ලිව්වත් හම්බෙන ලකුණු 12යි මතක තියාගන්න. එතනින් එහාට එක ලකුණක් වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. එතනින් එහාට වැඩිපුර එක ලකුණක් හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිනේ? එහෙනම් ඒකත් හොඳට මතක තියාගන්න. දැන් අපිට පුතේ පැයක් ඉවරයි. ඊළඟ ප්‍රශ්න ටික අපි පැය අපිට තව ප්‍රශ්න 4ක් ලියන්න තියෙනවා. ඒ ප්‍රශ්න 4 පුතේ 4 බෙදනවා පැය දෙකකින්. ඒ කියන්නේ අපිට විනාඩි 30 ඒවා 4ක් තියෙනවා. පැය භාගෙ ලිව්වොත් ඉතුරු විචාර ප්‍රශ්න 4 අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් විචාර ප්‍රශ්න ටික ලියන විදිහ මම ඊළඟ එකෙන් කතා කරන්නම්. අපි අවසානට කරපු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමන්